හරි ඉතින් කොහොමද මගේ සෙට් එක ඉතින් අදත් තරම් එවෙත් තියෙන අප්කමින් ඉවෙන්ට් ගැන වීඩියෝ එකක් ඉතින් මේ වීඩියෝ එකත් බලලා සබ්ස්ක්‍රයිබ් කරලා ෂෙයා කරන්න කියලා හැමෝගෙම ඉල්ලනවා. ඇත්තටම ඉතින් මං ගිහින් බැලුවම මට හොයාගන්න පුළුවන් වුණේ කොච්චර කට්ටිය වීඩියෝ බැලුවත් බලන ප්‍රමාණය චුට්ටයි. හැබැයි බලන චුට්ටකින් චුට්ටක් තමයි සබ්ස්ක්‍රයිබ් කරන්නේ. එහෙම කරන්න එපා. ඉතින් අපිත් හරි අමාරුවෙන් තමයි වීඩියෝ හදන්නේ. ඉතින් අපිත් ගේම් එකක් ගන්න ආස ඒ හින්දා පොඩි උදව්වක් විදිහට සබ්ස්ක්‍රයිබ් කරන බටන් එක ඔබාගෙන යන්න විතරයි තියෙන්නේ. ඒක කරලා පොඩි උදව්වක් දෙන්න කියලා කියනවා. එහෙනම් ඉතින් අපි යන් අපේ වීඩියෝ එකට. ඉතින් මුලින්ම මම තෝරගෙන තියෙන්නේ මෙන්න මේ මොකෝ ස්ටෝ එක ගැන. ඉතින් මේ මොකෝ ස්ටෝ ඉවෙන්ට් එකත් එක්ක ඉන්න තියෙන්නේ මෙන්න මේ ෆිස් ස්ටිකින් එක. ඉතින් මේ ෆිස් ස්ටිකින් එක ඉතින් සුප්‍රීම ෆිස් ස්ටිකින් එක. ඉතින් කලින් රිටර්න් වෙච්ච ෆිස් ස්ටිකින් එකක් තමයි මේ දෙක. ඉතින් මේ දෙක ආයෙ පාරක් හම් වෙනවා කියලා කියනවා. ඉතින් මේ වල ජිම් 9 ලකයක් තියෙන හින්දා මම කට්ටියට කියන්නේ මේක ගන්න උත්සාහයක් දෙන්න කියලා. ඉතින් ඊළඟ ඉවෙන්ට් එක විදියට තෝරගෙන තියෙන්නේ මම නිකන් දෙන්න දෙයක්. ඒ තමයි මෙන්න මේ ඇවට බැන එකයි බැන එකයි. ඉතින් ඒ බැවට එකයි බැන එකයි දෙකම ඔයාලට මැච් ප්ලේ කරලා ගන්න පුළුවන්. ඉතින් නිකන් හම් වෙනවා. ඉතින් මේ ටික වෙලාවක් ප්ලේ කරලා මේකත් ගන්න කියලා කියනවා. මොකද ඉතින් නිකන් දෙන දෙන්නේ අතාරින්න එපා. ඔයාලත් මැච් ප්ලේ කරලා මේක ගන්න කියලා කියනවා. ඊට පස්සේ ඉතින් මම තෝරගෙන තියෙන තවත් අප්කමින් ඉවෙන්ට් එකක් ඉතින් ගොඩක් කට්ටිය ආසයි මේක ගන්න කියනකොට ඉතින් ඊළඟට මම තෝරගෙන දෙන්නේ කිව්වොත් One Punch Man kit set එක ගැන අප්ඩේට් එකක්. ඉතින් One Punch Man kit set එක ගැන තමයි දැන් කියන්න යන්නේ. ඉතින් ඇත්තටම One Punch Man kit set එකක් තියෙනවා කියලා අප්ඩේට් එකක් තියෙනවා. හැබැයි ඒක 100% හුවර නැහැ. ඉතින් මෙන්න මේ විදිහට තියෙන One Punch Man kit ගැන කිව්වොත් ඉතින් ඉස්සර ප්ලේයර්ලාගේ ඉතින් ඉතින් ආයුධය වගේ තමයි. ඉතින් ගොඩක් අය මෙන්න මේ පිජාම එකට එහෙම ආසයි. මේක තමයි ඉතින් One Punch Man kit set එකට ගොඩක් කට්ටියම ආස හේතුව. ඉතින් මේ පිජාම එක වගේ න රිටර්න් වුණ ගොඩක් කරලා ඒ වගේ One Punch Man ටිකේ ෂුටිය ආවත් ඒකට එච්චර කට්ටිය කැමති වෙන්නේ නැතුවේ. හැබැයි මම ඒක ගැන අවධානය යොමු අනිවාර්යෙන් ඔයාලට අප්ඩේට් එකක් ආපු ගමන් මම දැනුම් දෙනවා. ඒ හින්දා අපිත් එක්ක දිගට වැඩන් දෙන්න කියලා කියනවා. ඊළඟට මම තෝරගෙන තියෙන ඉවෙන්ට් එක ගැන කිව්වොත් ඒකටත් ඔයාලා ගොඩක් කැමතියි. ඉතින් टॉप अप बोनस इवेंट එක ගැන තමයි කියන්නේ. ඉතින් टॉप अप बोनस इवेंट එක මේ විදිහට එනවා කියලා කියනවා. හැබැයි ඉතින් මේ බොක්ස් විදිහටත් එන්න පුළුවන්. ඉතින් බොක්ස් විදිහට આવුත් නම් ඒක පොඩි අවුල. ඇත්තට මේක සැප්තැම්බර් මාසේ තමයි එන්න තියෙන්නේ. බොක්ස් විදිහට આવුත් අවුල තියෙන. ඉතින් ඔයාලට 40ක් වගේ වැදුනත් ඒක පට්ට අවුල. හැබැයි ඉතින් මං හිතන්නේ බොක්ස් විදිහට ඒ කියලා ඊට වඩා බෝනස් එක කෙලින්ම ඩයමන්ඩ් වලින්ම හම්බ වෙනවා. ඒක ලොකු වාසියක්. ඒ හින්දා ඒකට කට්ටිය රෙඩි වෙලා ඉන්න අනිවාර්යයෙන් ඒකත් එයි. හරි ඉතින් ඊළඟටත් කියන්න සුපර් ඉවෙන්ට් එකක් ගැන ඉතින් ඒ ඉවෙන්ට් එකත් ගොඩක් කට්ටිය කැමතියි. ඉතින් මේ ඉවෙන්ට් එක තමයි මෙන්න මේක. ඊළඟට මම කියන්න යන බ්ලඩ් මූන් එක සම්බන්ධ පොඩි අප්ඩේට් එකක්. ඉතින් බ්ලඩ් මූන් එක ගැන කියන්න තියදී අපිට මෙන්න මේ වගේ දෙයක් එන්න තියෙන. ඇත්තටම මොකද්ද කියලා ඉතින් පෙට් ස්කින් එකක් තමයි එන්න තියෙන්නේ. මේ වගේ ඔයාලගේ යාළුවොත් එක්ක টොප් අප් කරලා මේ වගේ පෙට් ස්කින් එකක් ගන්න පුළුවන්. ඇත්තට මේ පෙට් ස්කින් එක සුපිරියර් ඩිසයින් කරලා තියෙනවා. ඒ හින්දා කට්ටිය මේකත් ගන්න ඩයමන්ඩ් රෙඩි කරගන්න කියලා කියනවා. ඉතින් යාළුවොත් එක්ක පොඩි টොප් අප් පාරක් දාලා මේකත් ගන්න අතාරින්න එපා. පොඩ්ඩක් টොප් අප් කරලා කියලා ඉතින් මොකුත් වෙන්නේ නැහැ. මේකත් ගන්න අතාරින්න නම් එපා. ඊළඟට මම කියන්න යන්නේ ඉවෙන්ට් එක ගැන කිව්වොත් OB55 අප්ඩේට් එක ගැන තමයි කියන්න යන්නේ. ඉතින් OB55 අප්ඩේට් එකත් එක්ක එන්න තියෙන දේවල් ටික ගැන තමයි කියන්නේ. ඉතින් OB55 අප්ඩේට් එකත් එක්ක Naruto chapter 1 එක ආපහු රිටර්න් කරන්න කරිනලා තීරණය කරලා තියෙනවා. ඉතින් Naruto chapter 1 එකේ මම කියන්නේ පළවෙනි දේ තමයි මෙන්න මේ ටෝකන් ටවර් ඉවෙන්ට් එක ගැන. ඉතින් ඔයාලට කලින් මතක ඇති Naruto chapter 1 එකේ මෙන්න මේ විදිහට ටෝකන් ටවර් ඉවෙන්ට් එකක් විදිහට Naruto බන්ඩල් එක ආවා. ඉතින් ඒක ආපහු ටෝකන් ටවර් ඉවෙන්ට් එකක් විදිහට මම රිටර්න් කරනවා කියලා කියනවා. ඇත්තටම මේ පාර ආවා නම් ගන්න පුළුවන් කට්ටිය හැමෝම වගේ ගන්න. මොකද ඉතින් මේක ආපහු කාලෙකට එන්නේ නැතුව කාලෙකට කියන්නේ ආයෙ එන්නේ නැති තරම්. ඒ හින්දා මේකත් අතාරින්න එපා. මේකත් ගන්න කියලා කියනවා. ඉතින් මේකේ තියෙන මේ Naruto බන්ඩල් එක සුපිරි. ඉතින් ඒකත් ගන්න. ඉතින් මම ඊළඟට කියන්න තව සුපිරි අප්ඩේට් ඒ තමයි මෙන්න මේ සාස්කිගේ බන්ඩල් එක. ඉතින් මෙන්න මේ බන්ඩල් එකටත් ගොඩක් කට්ටිය ආසේ මේකත් එක්ක පරණ කටාන ස්කින් එකත් ආපහු රිටර්න් වෙලා තියෙනවා. ඉතින් මේ බන්ඩල් එකට ආස කට්ටිය දැම්ම ඩයමන්ඩ් රෙඩි කරගන්න ඕන කලින්ම කිව්වා. ඉතින් කට්ටිය channel එක තාම subscribe කරේ නැහැ නේද? ඉතින් එහෙම කරන්න එපා. අපිට උදව්වක් විදියට channel එක subscribe කරන්න. ඉතින් මෙන්න මේ විදියට ring event එකක් තමයි එකත් එන්න තියෙන්නේ. token ගන්න නම් නැස් ඒක ඉතින් ගණන් ගන්න එපා. හරියට ඉතින් අප්ඩේට් එක 100%ම ඉතින් කියන්න බෑ. හැබැයි ඔයාලට ගාන්න ඒ විදියට ළඟ විදියට අපි අප්ඩේට් ටික දෙනවා. ඒ හින්දා ඒකටත් රෙඩි වෙන්න කියලා කියනවා. ඉතින් ඊළඟටත් කියන්න යන සුපිරි අප්ඩේට් එකක් ගැන. ඉතින් මේකටත් ගොඩක් අය ආසේ තමයි
නරුටෝ ස්කයිඩයිවිං එක. ඉතින් නරුටෝගේ මෙන්න මේ ලොකුමනු නරියාගේ ස්කයිඩයිවිං එකයි. ඒ වගේම මෙන්න මේ ගන් ස්කින් එකයි අනිත් දේවල් ටිකයි මෙන්න ඒවා ලක් රොයල් ඉවෙන්ට් එක රිටර්න් වෙන්න තියෙනවා. ඉතින් ඒ ටික කට්ටිය ගන්න කියලා කියනවා. ඉතින් මේ ස්කයිඩයිවිං එහෙම සුපිරි ස්කයිඩයිවිං එකක්. ඉතින් ඒකත් ගන්න කට්ටිය ඩයමන්ඩ් රෙඩි කරලා තියාගන්න කියලා කියනවා. ඉතින් මේකේ වාසියකුත් තියෙනවා. මොකද ඉතින් මේක හරියටම ඉතින් අපිට කියන්න බෑ වදේටි කියලා. හැබැයි ඉතින් වැදුනා නම් සුපිරිම ලක්ෂයක් තියෙන්න ඕනේ. කමක් නැහැ. ඉතින් ඒක ගන්න කට්ටිය ඩයමන්ඩ් රෙඩි කරලා තියාගන්න. ඔයාලට මතකද නරුටොත් එක්ක ආපු ඉමෝට් සෙට් එක. ඉතින් මේ ඉමෝට් සෙට් එකත් ආයෙ රිටර්න් වෙනවා මෙන්න මේ විදිහට. ඉතින් නරුටොත් එක්ක ආපු ඉමෝට් සෙට් එක ආපහු මෙන්න මේ විදිහට ඉමෝට් රොයල් එකට ආපහු රිටර්න් වෙනවා කියලා තියෙනවා. ඉතින් ඒ ටික සුපිරි මේ ඉමෝට් හරි ඉතින් ඒකත් ගන්න ඩයමන්ඩ් රෙඩි කරලා තියාගන්න. පොඩ්ඩක් ඉන්න. තාම channel එක subscribe කරේ නැහැ නේද? මම දැක්කා. හරි නම් channel එක subscribe කරමු. ඉතින් ඊළඟට මෙන්න මේ animation එක අපිට 21 වෙනිදා එන්න තියෙනවා. ඉතින් ඒක සුපිරි animation එකක්. හැබැයි ඉතින් මේක 9 ලක්ෂයකට වදී කියලා කියන්නේ ෆෙරඩ් වීල් එකකට තමයි මේකත් එන්න තියෙන්නේ. CSC දෙන්න වල සුපිරිම animation එකක් තමයි මේ blood moon animation එක. ඉතින් ඒකත් ගන්න කට්ටිය diamond ready කරලා තියාගන්න. ආයෙත් සුපිරිම animation එක. අතාරින්න නම් එපා. ඉතින් ඒකත් ගන්න කට්ටිය ඩයමන්ඩ් රෙඩි කරලා තියාගන්න කියනවා. ඉතින් අදට අපේ වීඩියෝ එක මෙතන ඉවර කරනවා. අනේ ඉතින් ඔයාලගේ අන්තිමටත් ඉල්ලන්න තියෙන්නේ channel එක subscribe කරලා like එකක් දාලා support එකක් දෙන්න යාළුවන්ට share කරලා කියලා.